ආයුබෝවන් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් වෙනද වගේම ලස්සන නිසඳසක් අරගෙන ආපු මම ලහිරු මලින්ද. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕන 2025 නොවැම්බර් මාසේ 28 වෙනිදා ඉඳලා දවස් 3-4ක් නේද? ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අපේ ශ්‍රී ලංකාවේ ගම්බිම් ගණනාවක් ගම් අතුරට යට වුණා. ඉතින් ගම් අතුරු නිසා පීඩා විඳි අපේ ජනතාව, අපේ යාළුවෝ, අපේ සහෝදරයෝ එයාලා වෙනුවෙන් ඉතාමත් කනගාටුවෙන් ශෝකය පළ කරලා ඉන්නවා මුලින්ම. ඉතින් අහන්නකො මෙන්න මේ නිසංස. පුංචි පුනරුදත් තරමටවත් බර නැති කුරුළු පිහාටුවකට පුළුවන් නම් පුංචි හෝ බරක් දරාගෙන එක මස් සැදැල්ලක් ආසේ පා කරන්න. පුංචි සියුමැලි යහපත් වචනකට පුළුවන් වෙයි නේද මිනිස් හදවතක් ලස්සන කරන්න. ඉර බැස යන ගොම්මන් යාම මට මේ වගේ සිතුවිල්ලක් සිතට ආවා. ඇයි දන්නේ මම පෑන් තුඩින් කොලයක ලිව්වා. මේ ලස්සන හරි අපූරු වචන ටිකත් මට හම්බුනේ Facebook එකේ තිබිලා. එයාගෙත් නම නම් මට හොයාගන්න බැරි වුණා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේ වගේ නිර්මාණයක් Facebook එකට හෝ කොහෙට දාද්දි අනිවාර්යෙන් නමක් දාන්න. එහෙම නම දාලා තිබ්බනම් මම ඔයාගේ නමත් කියනවනේ. ඉතින් මේක ලියපු කෙනා බලාගෙන ඉන්නවනම් අපේ ෆෝකස් බොයි YouTube නාලිකාවේ අර පල්ලෙහෙන් තියෙන කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මගේ මේ වැඩසටහන හොඳයි විතරනම් හොඳයි කියලා හිතෙනවනම් subscribe එකකුත් දාගෙන යන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් මේ වගේ ලස්සන එකකින් අපි හමු වෙමු.